Are you ready? සියලුම දෙවනද අරගෙන ඇවිල්ලා තියෙන්නේ 2023 අවුරුද්දේ මුළු ලෝකෙම ජනප්‍රියත්වයට පත්වෙච්ච ශාරුඛ් ඛාන්ගේ අලුත් ෆිල්ම් එක. ඒ තමයි ජවන්. ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගැන පුංචි අදහසක් දෙනවා නම් ඔන්න දවසක ගමක ඉන්න පිරිසක් දකිනවා ගම දිගේ කාගේදෝ මිනිස්සෙක්ගේ මනසිරුවක් ගහගෙන එනවා කියලා. නමුත් ඒ මනසිරුව උඩට අරගෙන බැලුවට පස්සේ ඒ ළමයාට තේරෙනවා ඇත්තටම මේ කෙනාට තවමත් පණ තියෙනවා කියලා. ඉන් පස්සේ ගමේ නානතුර මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට මාස කිහිපයක් ගත වෙලා එක දවසකදී මේ ගමේ බොහොම දරුණු සිද්ධියක් වෙනවා. ඒ මොකද්ද කියලා ෆිල්ම් එක බලාගෙන යද්දී තේරෙයි. කොහොම නමුත් මේ අවස්ථාවේ ඉන්න නානතුර මිනිස්සුන්ට සිහිය එනවා. නමුත් Taman කවුද සහ Tamanගේ අතීතය ගැන කිසිම දෙයක් මේ මිනිස්සුන්ට මතක නැහැ. එහෙනම් ඇත්තටම මේ මිනිස්සයා කවුරු වෙන්නේද? කොහොම නමුත් ඔන්න ඔය විදිහට ඔය සිද්ධියෙන් තමයි මේ සුපිරිම කතාව පටන් ගන්න. පටන් ගත්ත විනාඩියෙම ෆිල්ම් එක කුතුහලයෙන් බලන්න පුළුවන් විතරක් නෙවෙයි. බොහොම සංවේදී කතාවක් වගේම අවසානයේදී සමාජ ලොකු පණිවිඩයක් දෙන්න සමත් වෙලා තියෙනවා. ආරාධනා කරනවා සියලුම කට්ටිය හැමෝටම මේ සුපිරිම ෆිල්ම් එක සම්පූර්ණ කතාව හොඳම ක්වොලිටි එකකින් බලන්න එන්න කියලා. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ සුපිරිම ෆිල්ම් හොඳම ක්වොලිටි එකකින් හැමදාම ළඟදී ගහගෙන යන මිනිස්සයා කවුද? ඇත්තටම මේ මිනිස්සගේ අතීතයේ කිසිම දෙයක් මතක නැත්තේ කියලා. මේ මිනිස්සයත් එක්ක අතීතයේ සැඟවුණු ඒ අභිරහස් කතාව කොහොම හරි මේ මිනිස්සයාට හොයාගන්න හැකියාව ලැබුණා. අපි යමු වීඩියෝ එකට. ඔන්න මේ ෆිල්ම් එක පටන් ගත්තම අපට පේනවා ඉන්දියානු දෙල් සීමාව ආසන්නයේ ගමක වෙච්ච සිද්ධියක්. මේ තමයි ජෝජෝ කියලා පුංචි පිරිමිණෙක් සහ එයාගේ අම්මා ගමනක ඉදි දෙන්නම දකිනවා ඔන්න ගමනේ කාගේදෝ මනසිරුරක් ගහගෙන එනවා කියලා. මේ අය මනසිරුර ගොඩට අරගෙන බැලුවට පස්සේ තේරෙනවා ඇත්තටම මේ කෙනාට තවමත් පණ තියෙනවා කියලා. ඊට පස්සේ මේ අය මේ නාගර මිනිස්සුන්ව ගිහින් බාර දෙනවා ගමේ පිටුමාට. ඊට පස්සේ මේ පිළිතුමා මේ නාගර මිනිස්සුන්ට ප්‍රතිකාර කරන්න පටන් ගන්නවා. මේ නාගර මිනිස්සයාගේ ඇඟේ තිබිලා උණ්ඩ කිපයම මේ පිළිතුමා අයින් කරනවා. ඒ කියන්නේ කවුරු හරි මොකක් හරි සිද්ධියක් නිසා මේ නාගර මිනිස්සුන්ට වෙට්ටිලා කියලා. නමුත් මේ කෙනාට සිහිය නැති නිසා ගමේ අයට හරියටම සිද්ධිය අහගන්න විදියක් නැහැ. ඉතින් මේ විදිහට මාස කිහිපයක් ගත වෙලා ඔන්න ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ගමේ අයගේ පූජා උත්සවයක් පැවැත්වෙනවා. නමුත් මේ අතරතුරේදී ආයුධ සන්නද්ධ පිරිසක් ඇවිල්ලා ගමේ අයට පහර දීලා ගමේ අය මරන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා ගමේ අය Taman නදාන දෙවියන්ට කන්නලව් කරන්න පටන් ගන්නවා. අනේ අපිව බේරගන්න කියලා. මෙන්න මේ වෙලාවේදීම පටි වලින් වෙරලා තියෙන අර නානදුන මිනිස්සයාට සිහිය එනවා. ඒ කියන්නේ මාස කිහිපයකට කලින් වෙඩි බෙදලා තුවාල වෙලා ගඟ දිගේ ගහගෙන ආපු මේ නානදුන මිනිස්සයාට ඊට පස්සේ මේ මිනිස්සයා ගමේ අයට පහර දෙන්න මරන්න උත්සාහ කරන ඒ පිරිසත් එක්ක සටන් කරන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට මේ නානදුන මිනිස්සයා තනියම මේ අයත් එක්ක සටන් කරලා ගමේ අයගේ ජීවිත බේරගන්න සමත් වෙනවා. ඊට පස්සේ මේ ගමේ අය මේ නානුන මිනිස්සයාට වැඳ වැළිලා ස්තුතියි කියනවා ගම බේරගත්තේ. නමුත් ඇත්තටම මේ නානුන මිනිස්සයාට Tamanගේ අතීතය ගැන කිසිම දෙයක් මතක නැහැ. අඩුම තරමේ නමවත් මතක නැහැ. ඊට පස්සේ අර ජෝජෝ කියන පුංචි පිරිමි ළමයා මේ නානුන මිනිස්සයාට ඇවිල්ලා කියනවා මම කොහොම හරි ඔයාව කවුද කියලා හොයාගන්නවා කියලා. ඔන්න ඊට පස්සේ අපිට පේනවා අවුරුදු 30කට පස්සේ ඒ කියන්නේ වර්තමානයේ මුම්බායි නගරයේ උදේ 6:00ට වෙච්ච සිද්ධියක්. උමන් දුම්රියක් තියෙනවා. මේ උමන් දුම්රියට කල් කියලා ගෑනු කෙනෙක් නැගලා ඉන්නවා. ඊට අමතරව කෙනෙක් ගැහණු ළමයෙක් ඉන්නවා. මෙයා හැකර් කෙනෙක්. ඊට අමතරව ජාන් කියලා තවත් ගැහණු ළමයෙක් ආවුද පෙට්ටියක් අරගෙන මේ කෝච්චිය නගිනවා. ඊට පස්සේ හෙලෙනා කියන ගැහණු කෙනා ටවුන් එකේ ට්‍රැෆික් සිස්ටම් එක හැක් කරලා ලොකු මාධ්‍යවලයක් ඇති කරනවා. අන්න ඒක නිසා එක්සෑම් එකකට යන්න ගමන් හිටපු ආලියා කියන ගැහණු ළමයට එක්සෑම් එකටවත් දැන් යන්න විදියක් නැහැ කියලා එයාට තේරෙනවා. අන්න ඒ නිසා ආලියත් මේ කෝච්චිය නගිනවා. ආලියත් එක්කම ලක්ෂ්මී කියලා ගැහණු කෙනෙකුත් මේ කෝච්චිය නගිනවා. ඊට අමතරව ඔන්න තවත් ඊරන් කියලා ගැහණු ළමයෙකුත් අපිට පේනවා. කොහොම හරි ඊට පස්සේ එලේනා තවත් රේට කතා කරලා තිනවා ජීප් දැන් ඔන්න වෙලාව හරි කියලා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා හෙලෙනා ජීප් කියලා කතා කරපු ඒ කෙනා. හරියට යාචකයෙක් වගේ තමයි ඉන්නේ. ඒ කෙනා
ඒ කෙනාත් නගිනවා මේ ට්‍රේන් එක ඇතුළට. ඊට ටික වෙලාවකට පස්සේ හෙලේනාගේ කෝච්චියේ කොන්ට්‍රෝල් සිස්ටම් එක හැක් කරලා බ්‍රේක් වලින් සලසනවා. අන්න ඒක නිසා උමගක් ඇතුලේ මේ දුම්රිය නතර වෙනවා. ඔන්න ඒත් එක්කම අපිට පෙන්නනවා මම අර කලින් කියපු කාන්තාවන් 5 දෙනාගේ අතේ වෙපළ තියෙනවා. ඒ කියන්නේ ඔන්න මේ අය කෝච්චිය හයිජැක් කරන්න තමා හදන්නේ. නමුත් මේ අය නොහිතපු දෙයක් සිද්ධ වෙනවා. මගීන් අතර හිටපු පොලිස් නිලධාරියෙක් මේ අයට පහර දෙන්න තමයි හදන්නේ. ඒත් එක්කම යාචකයෙක් වගේ නැගපු අර චීෆ් කියන කෙනා ඇවිල්ලා මේ පොලිස් නිලධාරියාට පහර දීලා ඒ කෙනාව බිම වැදලා දානවා. ඊට පස්සේ මේ චීෆ් කියන කෙනා කරන වැඩේ තමයි මගේ අතර ඉන්න මුස්ලිම් කාන්තාවකට වෙඩි තියලා ඒ කෙනාව මරලා දානවා. මේ සිද්ධිය නිසා කෝච්චියේ ඉන්න හැමෝම බය වෙනවා. මේ කෝච්චියේ CCTV කැමරාවක් තියෙනවා. අන්න ඒක හරහා පාලක මැදිරිය මේ මේ සිද්ධිය ගැන බලාගෙන ඉන්න. නමුත් චීෆ්ගේ මුණ සම්පූර්ණයෙන් අපැහැදිලි වෙන්න හෙලේනා මේකත් හැක් කරලා තමයි තියෙන්නේ. කොහොම වුණත් ඊට පස්සේ චීෆ් පාලක මැදිරියට කතා කරලා කියනවා මේ කෝච්චියේ මේ වෙද්දි මගීන් 376ක් ඉන්නවා. මේ තමයි මේ මගීන් 376 ගෙනාගම ජීවිතේ තියෙන්නේ දැන් මගේ ඇති. ඒක නිසා මෙතනින් පස්සේ මම විදිහට වැඩ කරන්න ඕනේ කියලා. කොහොමද මේ සිද්ධිය නිවුස් වල වෛරල් වෙන්න පටන් ගන්නවා. අන්න ඒක නිසා මුළු ඉන්දියාවම අවධානය මේ සිද්ධිය පැත්තට එනවා. ඉතින් මේ ප්‍රාණඝාතය බාරගන්න මෙහෙම රජය විසින් කෙලින්ම බාර දෙන්නේ නර්මදා කියන විශේෂ නිලධාරියෙක්. ඊට පස්සේ නර්මදා චීෆ්ට කතා කරලා අහනවා කමිෂන මොනවද ඕනේ ප්‍රාණඝාතයම නිදහස් කරන්න කියලා. චීෆ් නර්මදාට කියනවා විනාඩි 5ක් ඇතුළත කෘෂිකර්ම ඇමතුමාට කතා කරන්න ඕනේ කියලා. ඊට පස්සේ නර්මදා කියනවා ඒක නම් කරන්න විදියක් නැහැ ටිකක් වෙලයි කියලා. ඊට පස්සේ චීෆ් නර්මදාට කියනවා විනාඩි 5ක් ඇතුළත ඒ වැඩේ කරන්න බැරුව එහෙම එතනින් පස්සේ ප්‍රාණඝාතකරුවන් එකිනෙකා මරන්න පටන් ගන්නවා කියලා. කොහොම වුණත් ඉතින් ඊට පස්සේ නර්මදා ඉක්මනින්ම කෘෂිකර්ම ඇමතුමාට සම්බන්ධ කරගෙන ඒ ඇමතුමාට ගෙන්වනවා මෙතනට. ඊට පස්සේ ඇමතුමා චීෆ්ට කතා කරලා අහනවා දැන් තමසර මොනවද මගෙන් වෙන්න ඕනේ කියලා. ඊට පස්සේ චීෆ් කමාන්ඩර්තුමාගෙන් අහනවා 10281 කියද්දී ඔබතුමාට මොකද්ද මතක් වෙන්නේ කියලා. නමුත් ඒ නම්බර් එකෙන් Tamanට කිසිම දෙයක් මතක් වෙන්නේ නැහැ කියලා මේ ඇමතුමා කියනවා. ඊට පස්සේ චීෆ් තරහෙන් ඇමතුමාට බයින්න පටන් ගන්නවා. තමසට ඔය ඇමතිකම හම්බ වෙලා අවුරුද්දක් යන්නත් කලින් ණය ගෙවා ගන්න බැරිව ගොවියෝ 10281 දෙනෙක් සීදිවි හානි කරගත්තා. ඇත්තටම මේක තමසේ නිසා සිද්ධ වුණු දෙයක්. ඒක නිසා මට කෝටි 40000ක මුදලක් ඕන කියලා. ඉතින් ඇත්තටම කෘෂිකර්ම ඇමතුමා Taman අතුරුව ඇති වැරද්ද පිළිගන්නවා. නමුත් එකපාරටම කෝටි 40000ක මුදලක් දෙන්න විදියක් නැහැ කියලා චීෆ්ට කියනවා. චීෆ් ඊට පස්සේ කෘෂිකර්ම ඇමතුමාට කියනවා මම මේ හැම දෙයක්ම ප්ලෑන් කරලා තියෙනවා. විනාඩි 10කින් කෙනෙක්ගෙන් ඔබතුමාට කෝල් එකක් ඒ එක්කෙනා අනිවාර්යෙන් ඔයාලට කෝටි 40000ක මුදලක් දෙයි කියලා. ඊට පස්සේ චීෆ් මේ ප්‍රාණඝාතකයන් අතර ඉන්න ආලියා කියන තරුණ දැනුම ළමයට කියනවා ආලියා දැන් ඔයාගේ තාත්තට කතා කරන්න වෙලාව හරි කියලා. ඉතින් මේ වෙලාවේ පෙන්නනවා ආලියාගේ තාත්තා කියන්නේ කවුද කියලා. ආලියාගේ තාත්තා තමයි කාලි. කාලි කියන්නේ ආයෝජාරාවක් කරුවෙක්. වගේම බොහොම නපුරු කෙනෙක්. ඇත්තටම මේ වෙද්දී කාලි ඉන්නේ දිසාපතිතුමාගේ අවමංගල උත්සවයට සම්බන්ධව. නමුත් කාලිව තමා දිසාපතිතුමාව ඝාතනය කරලා තියෙන්නේ. ඔන්න ඒ සිද්ධිය අපිට මේ වෙලාවේදී පෙන්නනවා. ඒ කලින් දවසේ රෑ වුණ සිද්ධිය. කාලි දිසාපතිතුමා ළඟට ගිහින් එයා අලුතින් පටන් ගන්න ඉන්න කොපර් ෆැක්ටරි එක සඳහා අනුමැතිය ඉල්ලලා තියෙනවා. නමුත් ඒ කොපර් ෆැක්ටරි එක තියෙන්න ඕන තත්ත්වවල නැති නිසා දිසාපතිතුමා ඒකට අත්සන් කරලා නැහැ. මොකද ඒ කොපර් ෆැක්ටරි එක පටන් ගත්තොත් එහෙම එයාවට ඉන්න මිනිස්සුන්ගේ ජීවිතවලට ලොකු තර්ජනයක් වෙන්න තියෙනවා නිසා. නමුත් කාලේ දිසාපතිතුමාගේ දරුවා සහ බිරිඳ ප්‍රාණඝාතකයන් විදියට භාවිතා කරලා දිසාපතිතුමාව බය කරලා එයාගේ කොපර් ෆැක්ටරි එක සඳහා බලෙන් අනුමැතිය අරගෙන තියෙනවා. ඒ අනුමැතිය දුන්නා කියලා කාලේ දිසාපතිතුමාව අත්හැරලා නැහැ. එතනින් පස්සේ ක්‍රියාමාර්ගයක් දිසාපතිතුමා ගන්න ඉඩ තියෙනවා කියලා කායට තේරෙලා තියෙනවා. අන්න ඒක නිසා කාලි ඉවරේම යාළඟ තියෙන නිල් පාට සහ රළු පාට
බෙහෙත් පෙට්ටිය ඇතුලින් නිල් පාට ටැබ්ලට් එකක් කාලි දීලා තියෙනවා. කාලිට තරහා ගියාම තමයි කාලියේ ටැබ්ලට් එක ගන්නේ. ඊට අමතරව තිබුණේ රතු පාට ටැබ්ලට් එක කාලි දෙන්නේ එයාගේ තරහකාරයෙකුට. කාලියේ රතු පාට ටැබ්ලට් එක රිසාබේතුමාට දීලා කියනවා තමුසේ ඕක බිව්වේ නැතිවොත් එහෙම බිරිඳයි දරුවයි මරලා දානවා කියලා. තමන්ගේ බිරිඳයි දරුවයි ගැන හිතලා රිසාබේතුමා ඊට පස්සේ ඒ රතු පාට ටැබ්ලට් එක බීලා තියෙනවා. ඊට ටික වෙලාවකට පස්සේ දිසාපතිතුමාම මිය ගිහින් තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇතිනේ කාලි කියන්නේ මොන තරම් ධර්මචර්යයක්ද කියලා. කොහොම වුණත් මේ වෙලාවේදී ඔන්න ප්‍රාණ අපකාරයේ අතර ඉන්න ආලියා කාලිට කතා කරලා කෝටි 40000ක මුදලක් මෙන්න මේ මිනිස්සෙක් ඉල්ලන සිද්ධිය ගැන කියනවා. කාලි මොන නරම් නපුරු චරිතයක් වුණත් තමන්ගේ දුවට පණවගේ ආද. අන්න ඒක නිසා කාලි තමන්ගේ ටීම් එකට මේ වැඩේ බාර දීලා කියනවා අර මිනිස්සයා ඉල්ලන කෝටි 40000ක මුදල ඉක්මනට යවන්න කියලා. මං හිතන්නේ ඔයාලට තේරෙනවා ඇති හෙලෙනා ට්‍රැෆික් සිස්ටම් එක හැක් කරලා ආලියව මේ දැනට ගන්න විදියට දෙයක් කරලා තියෙන්නේ කියලා. මොකද ටීම් එකට තියෙන හොඳම තොරතුරුව තමයි කාලිය කියන්නේ. කාලිය බය කරන්න නම් අනිවාර්යෙන් ආලියා මේ කෝච්චිය ඇතුලේ ඉන්න ඕන. අන්න ඒ ප්ලෑන් එක ඇතුව තමයි කට්ටිය හැම දෙයක්ම මුල ඉඳන් කරලා තියෙන්නේ. කොහොම වුණත් මේ සිද්ධිය නිසා ආලියා තරහින් ඉන්නේ. ආලියා තමන්ව අල්ලගෙන ඉන්න චීට්ට බයින්න පටන් ගන්නවා. තමුන් ඇත්තටම මිනිමල්. අපේ තාත්තගේ සල්ලි බලෙන් ගන්න ඕන නිසා නේද මේ හැම දෙයක්ම කළේ කියලා. කොහොම වුණත් මේ වෙලාවේ චීට් ආලියාට කියනවා ඔයා හිතන තරම් අපි නපුරු අය නෙවෙයි කියලා. ඊට පස්සේ චීට් තමන්ගේ ළඟ ඉන්න කල්කිගේ ජීවිත කතාව කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මීට මාසෙකට කලින් සිද්ධියක්. ඉතින් මෙතනින් තමයි කතාව හරියම හිමින් භයානක තත්ත්වයට යන්න පටන් ගන්නේ. ඊළඟ කොටසින් අපි බලමු මේකෙන් පස්සේ මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා පාර්ට් 2 කොටස මිස් කරගන්න එපා. channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගෙන ඉන්න පාර්ට් 2 ඉක්මනින් එනවා. හැමෝටම සුබ සැකේන තවත් දවසක මේකෙ දෙවෙනි කොටස දෙක තමයි මේ වගේම හැමෝටම සුබ අලුත් අවුරුද්ද කියලා ප්‍රාර්ථනා කරනවා.